දැන් සමහරුන්ට මේ මන් දන්නේ ගඩොල් සිමෙන්තිත් එක්ක සමහර අයට වෛරයක් තියෙනවා. ගඩොල් සිමෙන්ති දැකපු ගමන් දුම කැළඹීමක් ඇති වෙන්නේ. පූජා කළෙත් වෙනම දායකයෝ, හැදුවෙත් වෙනම දායකයෝ, වාසය කරන්නේ සිල් ගුණ රකින්න භික්ෂූන්. ඇතැම් පැවිද්දු කියන අයටයි, ඇතැම් ගිහියෝ කියන අයටයි ඒක දකින්නකොට ඊර්ෂියාව මතුවෙලා ඉවසන්න බෑ. ඇතැම් මුදවි හිතාන ඉන්නවා පැවිද්ද කියන්නේ මැටි ගොඩක ගෙවන්න ඕනේ කියලා. එයාලා හිතන්නේ මැටි ගොඩේ තමයි පැවිද්ද තියෙන්න ඕනේ කියලා. නෑ ඒක එයාලගේ මිත්‍යා දෘෂ්ටියක්. ඇතැම් මුදවි හිතාන ඉන්නවා භික්ෂුන් කියන්නේ අපිරිසුදු වෙන්න ඕනේ, දත් මදින්න නැතුව, වැසිකිලි කැසිකිලි හොදන්න නැතුව, ඊළඟට දහඩියවත් හොදන්න නැතුව, ගඳ ගහ එහෙම ඉන්න ඕනේ වගේ නිකන් අදහසක් තියෙන සමහර අයට. නේ ඒක වැරදි මතවාදයක්, මිත්‍යා දෘෂ්ටියක්. එයාලා කැමති විදිහේ එහෙම වුණාට භාග්‍යවතුන් වහන්සේගේ පැනවීම වෙනින් එකක්. එතකොට භාග්‍යවතුන් වහන්සේ තරම් පිරිසිදුව පිළිවෙල ගැන ඔය කිසි ශාස්ත්‍රවරයෙක්වත් ඔය මිනිස්සු දන්නෙත් නැහැ, ප්‍රකාශ කරලත් නැහැ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දත් මෙදීම ගැන වදාලා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සිවුරු සේදීම ගැන වදාලා. කුටි සෙනසුන් සැදීම ගැන වදාලා. බුදුරජාණන් වහන්සේ වැඩ සිටපු තැන පුදුම විශාල තැනක්. මාලිගාවක් වගේ. මාලිගාවක්ම තමයි. හැබැයි ඒක ඇවිස්සෙන විදිහට නෙමෙයි තිබුණේ. ඒකත් විශාල විදිහට හදලා ලොකු බිත්ති ප්‍රාකාර දාලා එහෙම තිබුණේ. ඒකේ ලලනාව හිටියේ නැහැ. ඒක දැන් සමහරුන්ට මේ මන් දන්නේ ගඩොල් සිමෙන්තිත් එක්ක සමහර අයට වෛරයක් තියෙනවා. ගඩොල් සිමෙන්ති දැකපු ගමන් දුම කැළඹීමක් ඇති වෙන්නේ. පූජා කළෙත් වෙනම දායකයෝ, හැදුවෙත් වෙනම දායකයෝ, වාසය කරන්නේ සිල් ගුණ රකින්න භික්ෂූන්. ඇතැම් පැවිද්දු කියන අයටයි, ඇතැම් ගිහියෝ කියන අයටයි ඒක දකින්නකොට ඊර්ෂියාව මතුවෙලා ඉවසන්න බෑ. වෙවුලුම් කනවා ඇතුළ. තව ටිකක් පොඩ්ඩක් ගැහුණොත් එහෙම පැරිලා එදියට විවර වේවි. එච්චරට ඊර්ෂියාව. අඳුර ගන්නට බෑ. අනේ මට මේ හටගත් ඊර්ෂියාවනේ. මේක දුරු කරගත යුතුයි කියලා කඳුර ගන්න තේරෙන්නේ නැහැ. ඇයි? සද්ධර්ම සංකල්පනා නැහැ. තියෙන්නේ ගරහන හිතමයි. තියෙන්නේ ගරහා කරන හිතමයි තියෙන්නේ. ගරහා කරන හිතමයි. පැවිද්දට ආවේ ශ්‍රාවකත්වයට එන්නේ අනුන්ගේ අඩුපාඩු හොයා එන ඉන්න නෙමෙයි. තමන්ගේ හිතට එන බල නිවැරදි වෙන්න. එතකොට ඇත්තම කාරණයක් ලෝකෙට කිව්වත් ප්‍රකාශ කරත් කමන්නේ නැහැ. මේ ගැරහීමේ අවසානට ගරහලා තියෙන බුදුරජාණන් වහන්සේට පාව. දැන් පූර්වාරාමයේ ගත්තත් යට කුටි 500 උඩ කුටි 500 කුටි 1000යි. එතකොට විශාල ගොඩ නැගිල්ලක්. හිතා ගන්න බැරි විදිහේ විශාල ගොඩ නැගිල්ලක්. ලස්සන. එතකොට ඒවට ලස්සන හැම දෙයක්ම හැම පහසුකමක් ඇති වෙම වැසිකිලි කැසිකිලි ස්නානය කරන තැන් දානශාලා රැස්වීම් ශාලා සියල්ල හදලා. අද කාලේ එහෙම තිබිලා නැත්නම් අද කාලේ ගරහන මිනිස්සු ඒ කාලේ හිටියා නම් මොකුත් නැහැ. අර බැලුම් පිපිරලා වැඩි වෙනකොට ටස් ගාලා පෙලි යන්නේ. මම හිතන්නේ ඒ වගේවත් අර නිගාඨනාද පුත්‍ර පැලුණා වගේ පෙලේවි. උණුලේ දමාවි. පාරවල් දිගට ලේ තමයි නිතර දකින්න ලැබෙන්නේ. ඇයි ඒ? අද කාලේ ඉරිසියා කරන මිනිස්සුත් එක්ක බලද්දී. ඉතින් ඒ අහන්න දකින්න ලැබෙන කාරණා හරි පුදුමයි. හරි අනුකම්පාවක් ඇති වෙනවා. අනේ ධර්මයේ නොදන්නාකම විනය නොදන්නාකම ඇයි මේ විදිහට මේ වෙන්නේ? මිච්ඡරත් අකුසල් සහගතව මිනිසයා කියන කෙන අකුසලයෙන් වෙලෙනවද කියලා. හිතා ගන්න බෑ. එතකොට ඇතැම් මුදවිය චෛත්‍ය ඉදිකරන එකට ගරහනවා. තැන චෛත්‍ය ඉදිකරන එකට ගරහනවා. ඒ කාලෙත් ලස්සනට චෛත්‍ය තැනින් තැන ඉදි කරලා තියෙනවා. ස්තූප ආහාර පුද්ගලයන් ගැන භාග්‍යතුන් වහන්සේමයි වදාළේ. ඒ දේශනා කියවලත් නැහැ. ධර්ම දැනුමක් විනය දැනුමක් නැහැ. ඔය පොඩ්ඩක් හරි මින් අල්ලගෙන ඉතින් ඇතැම් පැවිද්දොත් ගරහනවා චෛත්‍ය ඉදි කරනකට. ඇතැම් ගිහියොත් ගරහනවා. ඉතින් මේ මිනිස්සු 7-5ක්වත් දීලා වියදම් කරලත් නැහැ. රුපියලක්වත් යොදවලත් නැහැ. අනුන් කරගත්තු පිනකට ගරහනවා. ඉතින් කොහේ යාවිද? ඇතැම් මුදවිය දානශාලා ධර්මශාලා ඉදි කරන එකට ගරහනවා. කුටි සෙනසුන් ඉදි කරන එකට ගරහනවා. භික්ෂූන්ට ගමන් බිමන් පහසුව සලසලා දෙන එකට ගරහ කරනවා. දානමාන දෙන එකට ගරහ කරනවා. සිවුරු පිරිකර පූජා කරන එකට ගරහ කරනවා. පිළිවෙලකට වඩින එක දැකලා ගරහ කරනවා.
ඔවුන්ගේ ජීවිතවල අමුතුනක පෑමක් තියෙන්න පුළුවන්. හැබැයි සුන්දර ශ්‍රමණයන්ගේ ජීවිතය එහෙම තමයි. හැබැයි එයාලා සමහරට අමුතු වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ විදිහේ ජීවිතයක් නැතු හොඳ සම්වේගයක් ඇති කර ගන්න ඕනේ. පැවිද්දන් වෙච්ච අය මුතුලා මේවා හොඳට ඉගෙන ගන්න. ධර්මයේ කිව්වත් අනිවාර්යයෙන්ම මොකක්ද හිතට ගන්න ඕනේ. තමා ලැබපු සංසිඳීම අනේ මේ දායකයන්ට නැත්නම් අපිව පෝෂණය කරන මේ උදවියට අනුකම්පාවෙන් යුතුව ලබා දෙනවා. ඒ අනුකම්පාව පෙරදරිවයි බුද්ධ වචනේ එළියට දාන්න ඕනේ. ඒ අනුකම්පාව පෙරදරි ඕම් පිනට යොමු කරන්නට සදහම් මගට යොමු කරන්නට එහෙම කරන්න ඕනේ. ඒව හොඳට හිතේ පළපැදියම් කරගන්න. එහෙම වුණොත් නම් බේරෙයි. නැත්තම් ඒ විස මැරීම නැත්තම් එළ විනාශ වෙවි. ඒකයි. ඒ නිසා පිනට ගරහන කෙනෙක් වෙන්න එපා. කුසලයට ගරහන කෙනෙක් වෙන්න එපා. පිනට ප්‍රශංසා කරන, කුසලයට ප්‍රශංසා කරන අනුමෝදම් කෙනෙක් වෙන කෙනෙක් බවට පත් වෙලා සත්පුරුෂයෙක් වෙලා සත්පුරුෂ දායාදී ලෝකෙට දෙමින් සසර දුක නිදහස් වෙන හැම දිනකට වාසනාව උදා වෙත්වා.